ආයිබෝවන් හැමෝටම. ඊශ්‍රායලේ ඉන්න ඔයාලගේ වීසා එක චෙක් කරන්න තිබුණ ලින්ක් එක දැන් අලුත් වෙලා කියලත් ඒකට අපි වෙනම account එකක් හදන්න ඕනේ කියලත් ඔයාලා මේ වෙන විට දැනුවත්. ඒක හදන්නේ කොහොමද? අලුත් ලින්ක් එක මොකක්ද කියලා මම මගේ කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒක ඔයාට මිස් වුණා නම් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට දාලා තියන්නම්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ account එකක් හැදුවට පස්සේ අපි කොහොමද අපේ වීසා එකේ විස්තරය සහ අපේ එයාපෝට් මනි එක බලා ගන්න ඕනේ නම් ලේසියෙන් මේක කරගන්නේ කොහොමද කියලා තමයි අද මම කතා කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඊට කලින් අමතක කරන්න එපා මේ වගේ වීඩියෝ දිගටම බලන්න මාව subscribe කරලා follow කරලා තියාගන්න. අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකකට යන එක. ඒ කියන්නේ අපි ඔක්කොමලම් භාවිත කරන Google එකට අපි ගිහිල්ලා මෙතන දාන්න ඕනේ අපි චෙක් කරගන්න අවශ්‍ය link එක. මේ link එක ඔයා ළඟ නැත්නම් මම මේ වීඩියෝ එකේ description එක විදිහට link එක දාලා තියන්නම්. link එක අපි මෙතන දැම්මට පස්සේ අපිට website එක open වෙනවා මේ විදිහේ interface එකකින්. මේක අපි පහළට යන්න ඕනේ. පහළට ගියාට පස්සේ මෙතන තියෙනවා click here to log into the platform. මේක අපි ක්ලික් කරාට පස්සේ අපිට ඕපන් වෙනවා මේ විදිහේ එකක්. මෙතන පහළම තියෙනවා existing user සහ new user කියලා දෙකක්. මම කලින් වීඩියෝ එකේදී කතා කරා මේ විදිහට අපි අලුතෙන්ම account එකක් හදන්නේ කොහොමද කියලා. එතනදී අපි කරේ මෙන්න මේ new user කියන එක use කරපු එක. දැන් අපි account එකක් හදලා ඉවරයි. එහෙනම් අපි මේ වෙද්දී අපි මේකට ක්ලික් කරන්න ඕනේ existing user කියන එක. මම existing user කියන එක දෙනවා. මෙතනදී අපි account එක හදද්දී අපි email එක දුන්නා නම් මෙතන අපි නිල් පාට මේ ටික් එක දෙන්න ඕනේ. email එකට අපි mobile number එක දීලා නම් අපි account එක හැදුවේ. මෙතන අපි ක්ලික් කරන්න ඕනේ via mobile කියන එක. එතකොට මම email එක දෙනවා. ඊට පස්සේ මම මගේ අදාළ email එක මෙතන type කරලා confirm කියන එක දෙනවා. ඔයා මොබයිල් නම්බර් එක දැම්මා නම් මොබයිල් කියන එක ටික් කරලා ඔයා දුන්න මොබයිල් නම්බර් එකයි මෙතෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරාට පස්සේ ඔයා දුන්නේ ඊමේල් එක නම් ඔයාගේ ඊමේල් එකට සීක්‍රට් කෝඩ් එකක් යනවා. ඔයා දුන්නේ මොබයිල් නම්බර් එක නම් ඔයාගේ ෆෝන් එකට මෙසේජ් එකක් එනවා කෝඩ් එක දාලා. එහෙමනම් මම දැන් චෙක් කරනවා මගේ ඊමේල් එක. මේ වෙදී අපිට ඇවිල්ලා තියෙනවා අප්ඩේට්ස් කියන එක යටතේ ෆොරින් ප්‍රෝටෝකෝල් එකකින් මෙසේජ් එකක් මේකෙන් මම මගේ කෝඩ් එක ගන්නවා. ඊට පස්සේ ඒ කෝඩ් එක මෙතන අපි ටයිප් කරන්න ඕනේ. මම මෙතන මගේ කෝඩ් එක ටයිප් කරලා මෙතන කන්ෆර්ම් කරන්න ඕනේ. කන්ෆර්ම් එක දුන්න ගමන්ම මෙතන අපිට අවශ්‍ය විස්තර ටික බලා ගන්න පුළුවන් අපේ account එක open වෙනවා. මේකෙන් ඕන වෙලාවක අපේ visa එකේ විස්තරය, ඒ වගේම අපේ airport money එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකෙන් log out වෙන්න ඕනේ අපේ ආරක්ෂාව සඳහා. අපි ඒක කරන්නේ මේ උඩම අපේ නම passport number එක තියෙන තැන පොඩි ඊතලයක් තියෙනවා. මේ ඊතලේ ටච් කරාට පස්සේ පහළටම යද්දී මෙතන log out කියලා තියෙනවා. මේකෙන් අපිට log out වෙන්න පුළුවන්. log out එක දුන්නාට පස්සේ අපිට ඒක confirm කරන්න එනවා. ඒක confirm කරපුවාම මෙතනින් අපි log out වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි අපි තාමත් ලේසියෙන් අපේ වීසා එක check කරගන්නේ. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න මාව follow කරලා තියාගන්න. යාළුවන්ට දැනගන්න share කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්. මේ Around Israel with Lucky